Hello everyone. ඉතින් මම අදත් අරගෙන ආව අලුත් වීඩියෝ එකක්. ඉතින් මම අද ෂෙයා කරගන්නේ මගේ තෙමු ඕඩර් එක ගැන. ඉතින් ඔයාලා මේ වෙනකොටත් දන්නවා තෙමු කියන්නේ Daraz AliExpress වගේම අපිට බඩු ගන්න පුළුවන් app එකක් කියලා. ඉතින් ඒකෙන් මම ඕඩර් කරපු items ටිකක් අද මම ඔයාලත් එක්ක unbox කරනවා. මේ තියෙන්නේ මගේ ඕඩර් එක. බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඉයරින් සෙට් එකක් තියෙනවා. මේකේ 12ක් තියෙනවා. මේ 12ට මට උනේ 200 ගාණක්. වාව් ඒක ඇවිල්ලා. මම මේක මෙහි පුදුම ආසාවෙන් හොයපු කොණ්ඩ කට්ටක්. ඉතින් මට මෙහෙන් හොයාගන්න බැරි වුණා. ඒ හින්දා මේක මම දැක්ක ගමන් ඕඩර් කළා. මේකත් උනේ 290 ගාණක්. බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඊළඟට මම ඕඩර් කළා මේ වගේ මාළේ කරාඹුයි තියෙන සෙට් එකක්. ඉතින් මේ වගේ චූටි බඩු දායයන් මම හරිම ආසයි. ලස්සනට ඇඳුමේ පාටට. මේ තියෙන එකේ නෙක්ලස් එක. ඒකටම මැච් වෙන්න ලස්සන කරාඹු දෙකක් තියෙනවා. ඊළඟට තියෙන්නේ ඒ වගේම ඕඩර් එකක්. මේකේ ප්‍රයිස් එක උනේ කොහමද 300ට අඩුයි 295ක් වගේ. වව්. මේකේ පෙන්ඩන්ට් එක වව්. ලස්සන heart shape පෙන්ඩන්ට් එකක් තියෙනවා. ඒකටම මැච් වෙන්න heart shape එකෙම earrings තියෙනවා. ඒකට බ්‍රේස්ලට් එකකුත් තියෙනවා. චූටි බ්‍රේස්ලට් එකක්. බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. මේක black heads white head remover එකක්. මේක උනේ 195ක් වගේ. බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා eyeliner pencil එකක්. මේ දෙකටම උනේ 300 ගාණක්. මම තව සෙට් එකක් ඕඩර් කළා මේ මාළේ කරාඹුයි තියෙන මේක පාට ඇඳුම් ඇඳහම ලස්සනට දාගෙන යන්න පුළුවන්. ඒ හින්දා මම මේකෙන් සෙට් 3ක් ඕඩර් කළා. මේකෙත් මේ ඩිසයින් එක තියෙන මේ ඩිසයින් එකෙන්ම මාළේයි රින් එකයි ඉයරින්ස් උයනවා. මේකත් උනේ 195ක්. ඊළඟට මම ඕඩර් කළා waterproof tattoo sticker. මේ පැක් එකම උනේ 405ක් වගේ ගාණක්. මේ පැක් එකේම තියෙනවා waterproof tattoos 30ක්. හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් permanently tattoo ගහන්න අකමැති කෙනෙක් නම් මෙහෙම දෙන්නේ නැත්නම් මේ වගේ ලස්සන waterproof tattoo අලව ගන්න පුළුවන්. හරිම ලස්සන ඩිසයින් තියෙනවා ඒකේ. බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. වව් nail art. මං කලින් Daraz එකෙන් ඕඩර් කළා මේ nail art එකේ මේ කලර් තියෙන ස්ටිකර් එක. ඉතින් මම ඒක තියෙන හින්දා මේ පාර ඕඩර් කළා white එකේ. මම වගේ nail art දාන කම්මැලි කෙනෙක්ට නම් මේක හරිම ලේසි. අරගෙන අලවගෙන යන්න විතරයි තියෙන්නේ. මේකට උඩින් කිසිම කෝඩ් එකක්වත් මුකුත් ඇප්ලයි කරන්න ඕනේ නැහැ. ඉතින් හරිම ලේසි. මේ වගේ ගැලෙව්වා. ඉතින් ඒ ටික තමයි මම ඕඩර් කළේ. ඉතින් මේ ඇප් එකේ මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තත් මුලින්ම කියන්න ඕනේ මේක Daraz AliExpress eBay වගේම බඩු ගන්න පුළුවන් ඇප් එකක්. මේකේ විශේෂත්වය තමයි ගොඩක් ෆ්‍රී ඩිලිවරි දෙන්නේ. ඒ වගේම අපිට ලිමිට් එකක් තියෙනවා. කියන්නේ එක අයිටම් එකක් දෙකක් ඕඩර් කරන්න බෑ. සාමාන්‍ය ලිමිට් එක මුලින්ම ඕඩර් කරද්දී රුපියල් 2000කට වඩා වගේ වැඩිපුර ගන්න ඕනේ. ඊට පස්සේ මම දැන් පළවෙනි ඕඩර් එක දැම්මට පස්සේ මගේ ලිමිට් එක වැඩි වෙලා තිබ්බා. දැන් මට 3000කට ආසන්න ගාණක් තමයි තිබුණේ. ඒ කියන්නේ ඒ ගාණ වෙනකන් අපිට එක අයිටම් එකක් දෙකක් ගන්න බෑ. ඒ ගාණ සම්පූර්ණ කරලා තමයි ගන්න පුළුවන්.
ඊළඟට මේකේ payment option ගැන කියද්දී ලංකාවට නම් තාම cash on delivery දීලා නැහැ. අපිට card payment එකක් කරන්න පුළුවන්. නැත්නම් Google Pay හරහා ගෙවන්න පුළුවන්. මම නම් recommend කරන්නේ ඇත්තටම Google Pay හරහා ගෙවන එක. මොකද අපිට website වලට අපේ card details දෙන එක එච්චරම සුදුසු නැති හින්දා නැත්නම් ඔයාලා මේ වගේ බඩු ගන්න පර්චේස් කරන්න වෙනම කාඩ් එකක් තියාගන්න සල්ලි අඩුවෙන් තියෙන කාඩ් එකක් තියාගන්න ඔයාලගේ ගොඩක් සල්ලි තියෙන බැංක් account නම් මේ වගේ කාඩ් ලින්ක් කරලා පේමන්ට් කරන්න එපා කිසිම වෙලාවක පේමන්ට් එකක් කළත් ඔයාලගේ කාඩ් ඩීටේල්ස් මේ වගේ සේව් කරන්න එපා ඊළඟට ඩිලිවරි වෙන කාලය ගැන බැලුවහම ඕඩර් එක දාලා සතියක් වගේ ඇතුළත එනවා මගේ ඕඩර් එක දවස් 6කින් වගේ ආවා ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට ඩිලිවරි වෙන කාලය නම් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මෙයාලා කියනවා මාසයකට වඩා පහු වුණොත් අපිට ඩොලර් එකක් රුපියල් 300ක වගේ මුදලක් අපිට ආපහු දෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ තෙමු ඇප් එකේ මෙච්චර බඩු අඩුවට දෙන්නේ කියලා. ඔයාලට තෙමු ඇප් එකට ගිහින් බලපුවහම බලා ගන්න පුළුවන් ගොඩාක් දේවල් අඩුවට සේල් එකට ඒ වගේම ඩිලිවරි ෆ්‍රී තියෙනවා. ඉතින් මේක දෙන්නේ කොහොමද කියලා මමත් මගේ ඕඩර් එක ප්ලේස් කළාට පස්සේ හොයලා බැලුවා ඇත්තටම ගොඩාක් වෙබ්සයිට් වල තිබ්බේ මෙයාලා මේ එක කම්කරුවන්ගෙන් අල්ලනවා කියලා. කියන්නේ කම්කරුවන්ට හරියට වැටුප් ගෙවන්නේ නැහැ. එයාලගේ අඩු වැටුපට ගොඩක් වැඩ ගන්නවා. ඒ වගේ ළමාශ්‍රමයේ භාවිතා කරනවා. ඒ වගේ ගොඩක් දේවල් දැනගන්න හම්බුණා. ඔයාලත් පොඩ්ඩක් ඕඩර් එක දාන්න කලින් හොයලා බලන්න. ඒ වගේ ඇත්තද බොරුද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි අපි ඕඩර් එකක් දාන්න කලින් බලන්න ඕනේ. අපිට කොච්චර බඩු අඩුවට හම්බුණත් ඒ දේ අනිත් කෙනාට හානියක් වෙනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ හින්දා අපි ඕඩර් එක දාන්න කලින් මේ දේවලුත් හිතලා බලන්න ඕනේ කොහොමද මේක හදන්නේ. මේකේ ක්වොලිටි එකක් තියෙනවද? ඒ දේවලුත් හිතලා බලලා තමයි ගන්න ඕනේ. මම ඕඩර් කරපු බඩු ටික නම් ඇත්තටම ක්වොලිටි එකට තියෙනවා. ඉතින් ඔයාලා මේ වගේ එකක ඕඩර් කරනකොට අනිවාර්යයෙන්ම රිවිව්ස් බලන්න. ෆොටෝ එක දැක්ක පළියට ගන්න එපා. මොකද ෆොටෝ එකේ කොච්චර ලස්සනට තිබ්බත් ඒක කැමරාවකින් හෝ ෆෝන් එකකින් ගන්න. එතකොට ඒ තියෙන ක්වොලිටි එක ලස්සන ඇත්තටම බඩුවේ තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම රිවිව්ස් බලලා හොඳ රිවිව් එකක් තියෙනවා නම් විතරක් ගන්න. එහෙනම් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. එතකන් වලට සුබ දවසක්. බයි.